ඔය තුන මාර ඉම්පෝර්ටන් ඕන දෙයක් බිල් කරද මට හිතන ඒ කියන්නේ තමන් දෙයක් බිල් කරනවා ස්පෙශලි ඔන්ට්‍රපර්නර් කෙනෙක්න මාරම ඉම්පෝර්ටන් ස්කිල්ස් තුනක් තියෙනවා එකක් තමයි මම එකට වීඩියෝකුත් කර සූදානම් නොවී නොසිටිනු එකනවා හැමතිස්සම රෙඩි වෙලා ඉන්ඩෝ සෝල්ජ කෙනෙක් කියලතන්න එයාට මොකර ත්‍රෙට් එක කාවට පස රෙඩි වෙන්න පටන් ගන්න බෑ ත්‍රෙට් එකක් ඒ කියලා හැමතිස්සම හිතලා රෙඩි වෙලා ඉන්න ඕනේ ඒ වගේ ඔයාට ඔපචුනිටි එකක් තිබ්බද නැතිද කියලා ප්‍රශ්නයක් නැහැ අදාළ නැහැ ඔයා රෙඩි වෙලා ඉන්න ඕනේ ඔද යුනිවර්සිටියෙන් ඔයාට ඔපචුනිටි සැරෙන් සැරේට දෙනවා ගන්නවද නැද්ද කියන කොහාගේ වැඩ එක ගණ්ඩවා රෙඩි වෙලා ඉන්න ඒක එකක් අනිත් එක හොඳ ලීඩ කෙනෙක්ට හොඳ ෆවුන්ඩ කෙනෙක්ට ඔන්ට්‍රපර්නර් කෙනෙක්ට මට හිතෙන්නේ තියෙන්න ඕන දෙයක් තමයි මධ්‍යස්ථ බව බයස් නැතිකම ඒ කියන්නේ හැමතිස්සෙම වෙන කෙනෙක්ගේ ෂූස් වලින් තමන්ව හිතන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ කියන්නේ දැන් එම්ප්ලොයි කෙනෙක් මොන හරි වෙලා කිව්වොත් මේක එයාගේ වර්ල්ඩ් එකෙන් දකින්න පුළුවන් වෙනවා. ඒකෙන් ඔය ඕනකට වඩා රේජ් ගිහිලා තරහ වෙලා අනවශ්‍ය ඩ්‍රාමා අවොයිඩ් වෙනවා. මොකද හැමතිස්සම හැම දෙයකටම රීසන් එකක් තියෙනවා. ඒක අන්ඩර්ස්ටෑන්ඩ් කරලා ඒකට සොලියුෂන් එකක් දෙන එකනේ කරන්න ඕන අපි ඉමෝෂනල් වෙනකොට. ඒක කරගන්න ලේසි දෙයක් තමයි මැද්දින්. දෙන්නෙක් ඇවිල්ලා ඔයාලා මොන හරි දෙකක් කියනවනම් දේවල් දෙකක් එකට ගැලපෙන්නේ නැත්තම් ඔයාට පුළුවන් වෙනවා මැද ඉඳලා ඒක ඩිසයිඩ් කරගන්න. ඔයා ඕනම දෙයක් ගැන ඉමෝෂනල් වෙන්නේ නැතුව මැද ඉඳලා ඩිසිෂන් ගන්න පුළුවන්. ඒක එකක්. අනිත් එක මේක ලංකාවට තමයි ස්පෙસિෆික්. ඔයාට තව හදා ගන්න පුළුවන් ස්කිල් එකක් තමයි ඉංග්‍රීසි. මොන හරි අපි හිතමුකෝ A B C කියලා තියෙනවා. A B C කියලා තියෙනවා ස්කිල්ස්. මේ හැම ස්කිල් එකක්ම ඔයාට පෙයා කරන්න පුළුවන් නම් ඉංග්‍රීසි එක්ක ඔයාට මාරම දොරවල් ටිකක් අරගන්න පුළුවන්. ඉංග්ලිෂ් කියන එක හදාගත්තොත් අර දේවල් ටිකත් එක්ක ඔයාට ඒ කියන්නේ මධ්‍යස්ථ වින්දත් පුළුවන්. ඔයා හැමතිස්සෙම රෙඩි. ඔයාට ඔපචුනිටි එකක් ආවා. ඔයා කොන්න ග්‍රැබ් කරගත්තා. හැබැයි ඔයාට ඒකත් එක්ක ඉංග්‍රීසිුත් තියෙනවා. ඔයා ඉතින් නවත්තන්න විදියක් නැහැ. දැන් මෙතන ඉංග්‍රීසි කියද්දී ගොඩක් කට්ටිය බයයි. ඒක හැදෙන්නේ නැහැ වගේ ඉන්න පුළුවන්. මම සාමාන්‍යයෙන් ඉංග්‍රීසි කතා කරන්න මට නම් පුළුවන් උනේ ක්ලයන්ට්ලා එක්කම කතා කරන්න. ක්ලයන්ට්ස්ලා එක්කම කතා කරලා තමයි පුරුදු වෙන්නේ. ඉංග්‍රීසි ඉගෙන ගන්න මම හිතන්නේ මාසෙනුත් පුළුවන්. ඉතින් මේ ඉංග්‍රීසි ඉගෙන ගත්තොත් ඔයාට කොච්චර කට්ටියත් එක්ක කනෙක්ට් වෙන්න පුළුවන්. ඔයාට කොච්චර එජ් එකක් හම්බෙයි. ලෝකෙන් කීයෙන් කී දෙනාද ඉංග්‍රීසි කතා කරලා ගිහලා කනෙක්ට් වෙනවා. මේ කාලේ ස්පෙෂලි මේ day and age එකේ ඔයාට කනෙක්ට් වෙන්න යන්න ඕනේ. ඔයා මොන දේ කරත් මට එක දෙයක් කියන්න තියෙනවා නා. සරලවම අනිවාර්යෙන් no questions asked ඔයා මේක කරන්න ඕන නම් ඉංග්‍රීසි ඉගෙන ගන්න. ඉංග්‍රීසි ඉගෙන ගන්න. ඔයාට පිටරට ඔයාට වඩා successful investor කෙනෙක් හම්බුනහම එයත් එක්ක communicate කරලා එයාගේ මුළු ජීවිත කාලයක්ම ඉගෙනගත්ත දේවල් ටික ගන්න ඔයාට ඉංග්‍රීසි ඕනේ. එහෙම නැත්නම් ඔයාට මිස් වෙනවා. මේක කොහෙන් හරි ඔයාට එතන රිස්ක් එකක් නැති බෝඩ් එකක් විතරමයි තියෙන්නේ. ඔන්න ඔය තුන මාර ඉම්පෝටන්ට් ඕන දෙයක් බිල්ඩ් කරලා මට හිතේ.